අම්මෝ තියෙන රස්නයක් මම ප්‍රොෆෙසර් මොලිකියුල් ඔයාලට හිතෙනව නේද මේ දවස්වල ලංකාව නිකන් ලිපක් උඩ තියලා වගේ කියලා? අද අපි ඒ ගැන විද්‍යාත්මකව කතා කරමු. ප්‍රධානම හේතුව තමයි මේ දිනවල සූර්යයා ලංකාවට හරියට මුදුන් වෙලා ඉන්න එක. ඒ කියන්නේ හිරු රැස් සුජුවම අපේ ඔළුවට වැටෙනවා. ඒක හරියට හීටර් එකක් ඔළුව ළඟින්ම තියාගෙන ඉන්නවා වගේ වැඩක්. ඊළඟට එල් නිනෝ තත්ත්වය. පැසිෆික් සාගරයේ ජලය අසාමාන්‍ය ලෙස රත් වීම නිසා මුළු ලෝකයේම කාලගුණය වෙනස් වෙනවා. මේක නිසා අපිට එන සුළං ධාරාත් වෙනදාට වඩා ගොඩක් රස්නේ. අනිත් එක තමයි අහසේ වලාකුළු අඩුවීම. වලාකුළු තිබුණා නම් ඒ වගේ හිරු රැස් පරාවර්තනය කරලා රස්නේ අඩු කරනවා. ඒත් දැන් වලාකුළු නැති නිසා හිරු රැස් කෙලින්ම ඇවිත් පොළව රත් කරනවා. පරිසරයේ ආර්ද්‍රතාවයේ හෙවත් ජල වාෂ්ප ප්‍රමාණයත් වැඩි. ඒ නිසා අපේ ඇඟෙන් පිටවන දාඩිය ඉක්මනින් වාෂ්ප වෙන්නේ නැහැ. ඒකයි අපිට වෙනදාට වඩා වැඩියෙන් ඇඟ ඇලෙන අමුතු රස්නයක් දැනෙන්නේ. ඉතින් මේකෙන් බේරෙන්න නම් දවසට වතුර ලීටර් 3ක්වත් බොන්න. පුළුවන් තරම් ලා පැහැති කපු ඇඳුම් අඳින්න. උදේ 11 ඉඳන් හවස 3 වෙනකන් අවුවේ යන එක පොඩ්ඩක් අඩු කරන්න. පරිස්සමෙන් ඉන්න එක තමයි වැදගත්ම දේ. මේ වගේ තවත් විද්‍යාත්මක දේවල් දැනගන්න මාව ෆලෝ කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.